හායි අමන්දායන් අමාසා YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි ගොඩක් කාලයකට පස්සේ ඔයගොල්ලන්ට Saturday night vlog එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඔයගොල්ලන්ට ඉල්ලනවා. මේ පොඩි අඩුපාඩු ඇති. ඉතින් අපි තාම YouTube කලාවට අලුත්නේ. අපිට සිංහල අලුත් අවුරුද්දට ඉස්කෝල වලින් ලැබුණු සතියක නිවාඩු කාලේ හින්දා පොඩි දෙන්නයි මමයි වෙනසකට එක්ක එළියට යන්න ඩිසයිඩ් කළා තිබ්බේ. ඉතින් අපි වන් ගෝල් පෙස් මෝල් එකට යනකොට 7:00 8ට විතර ඇති වෙලාව. නමුත් මම හිතන්නේ අවුරුදු සීසන් එකට කට්ටිය ගම්වල ගිහිල්ලා ඉඳා ටිකක් ක්‍රවුඩ් එක අඩුයි. ඉතින් අපි ඉස්සෙල්ලම ගිය තර්ඩ් ෆ්ලෝර් එකට ක්‍රෝ මැෂින් එක සෙල්ලම් කරන්න. ඉතින් ඒකෙන් අපේ චූටිකි gift එකක් වින් කරා. ඒ වගේම අපේ ලොකු බබත් ගේම් එකක් ප්ලේ කරා. තව පාරක් යා මේ try කරන ගමන් කොහොම හරි gift එකක් වින් කරන්න. අක්කා පොඩි support එකක් දෙනවා. මෙන්න මෙහෙම කරන්න කියලා. හැබැයි ඒ වතාවේ නම් එයාට ඒක වින් කරන්න බැරි වුණා. අපිට මේගොල්ලන්ගේ සතුට තමයි හැම දෙයකටම වඩා වටින්නේ. පේනව නේද එයාගේ හිනාව? මේ අපේ ලොකු දෝනි ප්ලේ කරන ගමන් මැෂින් එකට කොයින් එක දාලා තාම යාට සිලෙක්ට් කරගන්න බැරුව ඉන්නේ. එයා try කරා. හැබැයි යාට නම් gift එකක් හම්බුන්නේ නැහැ. මමත් ඒ අතරින් ඉතින් try කළා මටත් gift එකක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි ආවා shooting game එකක් කරන්න. ගිය වතාවට එනකොට අපිට මේක මිස් වුණා. ලොකු දුවට කරන්න ඕනි කියලා කිව්වා shooting game එකක්. ඊට පස්සේ එතනින් shooting game එකට අවශ්‍ය මුදල් ගෙවලා එයා play කරන්න පටන් ගත්තා. ඉලක්කයට වෙඩි තියන්නත් ඕනේ නේද? එයා නම් ගොඩ වෙලාවක් ප්ලේ කරා එක. එයා හරි ආසයි ෂූටින් ගේම් වලට. ඊට පස්සේ ඉතින් මේ අපේ චූටිකි එයාට තර්ඩ් ෆ්ලෝර් එකේ තිබ්බා කෝච්චි. ඒ කෝච්චියේ ලොකු බබයි පොඩි බබයි දෙන්නටම ටිකට් අරන් ඒගොල්ලෝ ටික වෙලාවක් ඉතින් එකේ රවුන්ඩ් එකක් විතර ගිහිල්ලා ආවා. ඊට පස්සේ අපි ඇවිල්ලා ආයේ වන් ගෝල් පෙස් මෝල් එක ඇතුළේ ටික වෙලාවක් ඇවිදලා ඊට පස්සේ බීච් එකට යන්න පිටත් වුණා. බීච් එක දිහා ටික වෙලාවක් ඉතින් හිත නිදහස් කරගන්න බලාගෙන හිටියා. ඒ රැල්ල වදින විදිය සුන්දරත්වය කිසිම දෙයකින් ගන්න බෑ. සුබාධාරණය කියන්නේ හරි පුදුම දෙයක්. එක වෙලාවක් බීච් එකේ ඒගොල්ලෝ ප්ලේ කරලා එතන තියෙන ෆුඩ් අයිටම් ටිකක් try කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. මොකද ටිකක් 10:11කට කිට්ටුයි අපි ගෙදර එනකොට. ඉතින් මෙහෙම තමයි එදා දවසේ අපි ගත වුණේ. දරුවන්ගේ සතුට තමයි අපිට ගොඩාක් වැදගත්. ඒගොල්ලෝ ඉතින් එදා දවසේ ගොඩාක් සතුටු වුණා. ඉතින් චූටි අඩුපාඩු ඇති මේ වීඩියෝ එකේ. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.